Hi Lama, welcome back to our YouTube channel. ඔන්න ඉතින් මේ පාරත් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. ඔයාලා කලින් අපේ වීඩියෝස් බලලා තියෙනවා නම් දැන්ටමත් දන්නවා ඇති මම ඉන්නේ ගාල්ලේ. හැබැයි මට තාම ගෝල් ෆෝට් එකේ vlog එකක් නම් අරගෙන ඉන්න බැරි වුණා. අදත් ඉතින් ගෝල් ෆෝට් vlog එකක් නම් නෙවෙයි අරගෙන එන්නේ. හැබැයි ගාලු කොටුව ඇතුලේ තියෙන තවත් ලස්සන තැනකට තමයි අද ඔයාලව එක්කන් යන්නේ. මමත් ගාල හිටියට කලින් මේ තැනට ගිහින් නෑ. මම දැනගෙන හිටියෙත් නෑ. මෑත කාලෙත් තමයි මට මේ ගැන දැනගන්න ලැබුණේ. පහුගිය කාලේ සෝෂල් මීඩියා ඇතුලේ මේක ටිකක් ප්‍රසිද්ධ වුණා. ඒ හරහා තමයි මට දැනගන්න ලැබුණේ. ඉතින් ගෙස් කරන්න පුළුවන්ද කොහෙද කියලා? ඉතින් මමත් පළවෙනි වතාවට අද තමයි යන්නේ. ඉතින් යමු අපිත් එක්ක බ්ලැක් ෆෝර්ට් එක බලන්න. ඉතින් මේ බ්ලැක් ෆෝර්ට් එක තියෙන්නේ ගෝල් ෆෝර්ට් එක ඇතුළෙම තමයි. ගෝල් ෆෝර්ට් එකට යන්න එන්ට්‍රන්සස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ඕන එකකින් ගිහිල්ලා මෙතනට යන්න පුළුවන්. හරියටම බ්ලැක් ෆෝර්ට් එක තියෙන්නේ කොතනද කිව්වොත් ගෝල් ෆෝර්ට් පොලිස් පෝස්ට් එකත් එක්කම තමයි මේක තියෙන්නේ. ගෝල් ෆෝර්ට් පොලිස් පෝස්ට් එක ගාවට ගියා නම් ලේසියෙන්ම ඔයාලට මේක හොයාගන්න පුළුවන්. අරගොල්ලෝ බ්ලැක් ෆෝර්ට් එක කොහෙද යන්නේ? ඉතින් යන්නේ නේ. I think so. දන්නේ මං ඇවිත් නැහැ නේ. අංගි කිව්වේ පොලිසිය මෙතනනේ. පොලිසියත් එක්ක එන්ට්‍රන්ස් එකේ තියෙයි. අන්න මේ ගහකින් ගෝත් ඒක තමයි නේද? Okay. ඔය තියෙන්නේ. මෙච්චර කල් ඇයි දන්නේ ඒක ඕපන් කරේ දැන් නේද? මෙච්චර කල් ඔන්න ඔය ඉස්සරහා පේන තැනින් තමයි බ්ලැක් ෆෝර්ට් එක ඇතුළට යන්න තියෙන්නේ. එතන උඩට යනකොට ටිකට් කවුන්ටර් එක තියෙනවා. මෙතෙන්ට යන්න ටිකට් එකක් ගන්න ඕන. ටිකට් එක එක්කෙනෙක්ට රුපියල් 50ක් තමයි වෙන්නේ. ඔය පඩිපෙළු. මෙතන. මෙතන. බ්ලැක් ෆෝර්ට්. ඉතින් ළමයි මේ බ්ලැක් ෆෝර්ට් කියලා කියන්නේ විශාල ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක්. හැබැයි මමත් මේකේ විස්තර කලින් දැනගෙන හිටියේ නෑ. මේකට ගියාට පස්සේ ඒකේ සඳහන් වුණ තොරතුරු අනුව තමයි මම මේ විස්තර හොයාගත්තේ. ඉතින් ඔයාලටත් දැනගන්න ඒ විස්තර වලින් ටිකක් මම කියන්නම් කියලා හිතුවා. ඉතින් අපි හැමෝම දන්නවනේ ගාලු කොටුව කියලා කියන්නේ විශාල ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක් කියලා. ඒ වගේම දැනට ගාලු කොටුව ඇතුලේ ඉතිරි වෙලා තියෙන පරණම තැන තමයි මේ බ්ලැක් ෆෝර්ට් එක කියලා කියන්නේ. එහෙමත් නැත්නම් මේකට ස්වාට් යුද අට්ටාලය කියලා කියනවා. සඳහන් වෙලා තිබුණ විදියට 16 වෙනි සියවසේ පෘතුගීසින් විසින් තමයි මේ බ්ලැක් ෆෝර්ට් එක ඉදිකරලා තියෙන්නේ. එතකොට මේක අඳුනලා තියෙන්නේ ෆෝර්ට් ලීසා එහෙමත් නැත්නම් සෙන් ක්‍රූස් බලකොටුව කියලා. පසු කාලේනේ ලන්දේසීන් විසින් මේක සංවර්ධනය කරලා ස්වාට්ස් යුද අට්ටාලය එහෙමත් නැත්නම් කළු බලකොටුව ලෙස හඳුන්වලා තියෙනවා.
මං කලින්ම කිව්වා වගේ 16 වෙනි සියවසේ පෘතුගීසීන් විසින් තමයි මේක බලකොටුවක් විදියට නිර්මාණය කරලා තියෙන්නේ. පසු කාලීනව ලන්දේසින් විසින් මේක සංවර්ධනය කරලා තියෙනවා යුද අට්ටාලයක් විදියට. ඉතින් ඒ කාලෙම තමයි මෙන්න මේ කුටිපේලිය සකස් කරලා තියෙනවා කියලා විශ්වාස කරන්නේ. මේ ඉදිකිරීම මේ යුද අට්ටාලයේ දක්නට ලැබෙන පැරණිම ඉදිකිරීමක් ලෙස තමයි හඳුන්වන්නේ. මුල් කාලවකවානුවේ කම්මල්කරුවන් ආයුධ නිෂ්පාදනය කරන්න තමයි මෙම ස්ථානයේ භාවිතා කරලා තියෙන්නේ. පසුව බ්‍රිතාන්‍ය සමයේ පොලිසිය ස්ථාපනය වීමත් සමග මේවා සිරමැදිරි විදියට තමයි භාවිතා කරලා තියෙන්නේ. මේ වෙද්දි මේ කුටිවල එන අයට බලන්න පුළුවන් විදියට ඒ කාලේ භාවිතා කරපු ආයුධ කිහිපයක් ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ ස්වාත්ස් යුද අට්ටාලය මාලක දෙකකින් සමන්විත වෙනවා. ඔය ඈතින් පේන්නේ පහළ මාලකය. මෙන්න මෙතනින් පුළුවන්. ඒ පැත්තේ තියෙන හරි නෑනේ. ගැලරි. මේක වෙඩි බෙහෙත් ගබඩාවද? අපි දැන් මේ ඉන්නේ ඒ කාලේ වෙඩි බෙහෙත් ගබඩා විදියට පාවිච්චි කරපු ස්ථානයේ. 17 වන සියවසේ පෘතුගීසීන් විසින් තමයි මේක ඉදි කරලා තියෙන්නේ. එවකට වෙඩි බෙහෙත් ගබඩා කරලා තියාගන්න තමයි මේක භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම 1844 බ්‍රිතාන්‍යයන් විසින් පොලිසිය කළුකොටුවේ ස්ථාපනය කිරීමත් සමග පොලිසියට අවශ්‍ය වෙඩි බෙහෙත් හා ආයුධ ගබඩා කරලා තියාගන්න මේක භාවිතා කරලා තියෙනවා. 20 වෙනි සියවසේ මුල් භාගයේ වෙනකොට ගාලු කොටුවෙන් පිටතට පොලිසිය රැගෙන ගිහින් තියෙනවා. ඒකත් එක්කම මෙම වෙඩි බෙහෙත් ගබඩාවේ භාවිතය අයින් වෙලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේම මේ යුද අට්ටාලය ඉහළ මාලකය සහ පහළ මාලකය ලෙස කොටස් දෙකකින් යුක්ත වෙනවා. කලින් වීඩියෝ ක්ලිප් එකේ මම පෙන්නුවා උඩ ඉඳලා බැලුවම කොහොමද පහළ මාලකය පේන්නේ කියලා. ඒ වගේම
පහළ මාලකයට යන්න තියෙන්නේ මෙන්න මේ පේන උමන් මාර්ගය ඔස්සේ. ඒ කාලේ උමන් මාර්ගයට ඇතුළු වෙන සහ පිටවන දොරටු වලට ආරක්ෂාව සඳහා රැකවල් යොදා තිබුණ කියලා තමයි සඳහන් වෙන්නේ. මෙහෙ එන්න මේක නැවිලා වෙන්න තියන්න ඕනේ. ඉතින් මේ වගේ වෙලෙසියෙන් යන්න පුළුවන් වෙන්න හදන්නේ නෑනේ බව. ඒකට මං වගේ තියෙන්න ඕනේ. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේ උමන් මාර්ගයේ ආරක්ෂාවට රැකවල් යොදලා තියනවා. ඉතින් ඒ සඳහා යොදාගත්ත රහස් කුටියක් තමයි මේ තියෙන්නේ. ඒකත් උමන් මාර්ගයේ ඇතුළෙම තමයි තියෙන්නේ. බැටරි මදින් ඉඳලා තියන්න ඔයාට තමයි තියන්නේ. එන ඉස්සරහට මේක ඉස්සරහට මන් තියන්න. මේක ඉස්සරහට එන්න මන් තියන්න. කොහොමද දන්නේ තියන්නේ මේ වලින්නේ? උඩේ කරදරයි බෑග් එකකට. channel charge මේ මොකද්ද charge of the light brigade මත charge නේද? ඕනේ. මේක දැක්කම මට Canon කියන වචනේ ආනවා. මම ආසයි පොයම් එකේ දැස්ස. ඔයාගේ ආසෙන් පොයම් එක මොකද්ද? ඈ? බොරු කියන්නේ වා. මගේ ආසෙන් පොයම් එක එක නෙමෙයි. අපි දැන් මේ ඉන්නේ පහළ මාලකේ. මේක හඳුන්වලා තියන්නේ ඒ කාලේ වෝටර් පාස් එහෙමත් නැත්නම් ජල සැපයුම කියලා. ඒ කාලේ ගාල්ල වරායට ආරක්ෂාව සැපයූ ප්‍රධාන ආරක්ෂක මධ්‍යස්ථානයේ විදියට මෙම ස්ථානයේ ක්‍රියා කරලා තියෙනවා. ඒ වගේම මෙතන කාලතුවක්කු රැඳවුම් ස්ථාන 8ක් දක්නට තියෙනවා. ඒ වගේ මීට අමතරව තොරතුරු ගොඩක් එතන ගහලා තිබුණු බෝඩ් වල සඳහන් වෙනවා. ඉතින් අවශ්‍යයි වැදගත් කියලා හිතුණු තොරතුරු ටිකක් විතරයි අපි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඔයාලත් මෙතනට යන්න ගිහින් බලන්න මොන වගේ ඓතිහාසික වටිනාකමක්ද මෙතන තියෙන්නේ කියලා. ඉතින් එතනට ගියාම විස්තර ඔක්කොම ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් අපේ බ්ලැක්ෆෝඩ් vlog එක මෙතනින් ඉවරයි. ඔයාලා අපේ වීඩියෝ එක බැලුවා නම් අපේ වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඒ වගේම තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් Wonderla's Diary YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් යන්න.